Hi guys! අද අපි දෙන්න ගමනක් යනවා. ඉතින් ඒකේ highlights ඔක්කොම ඔයගොල්ලෝ එක්ක share කරගන්නවා මේ vlog එකෙන්. අද මගේ හීනයක් හැබැයිලා ඒකත් මොකද්ද කියලා share කරගන්නවා. එහෙනම් vlog එක බලන්නකෝ. Hi guys! Welcome back to my YouTube channel. අද අපි ගමනක් යනවා. ඉතින් ඔයගලත් එක්ක share කරගන්න යන්නේ කොහෙද කියලා දැම මම කියන්නේ නෑ. channel එක subscribe කරලා තියාගන්න. දිගටම වීඩියෝ එක බලන්න. Hi. අපි කොහෙද යන්නේ? එක රහසක්. අපි ගිහින් බලමු. බලන්නකෝ. ගස් ගෙනියනවා. ගස් ඇවිදිනවා. ගස් ගමනක් යනවා. මට බඩ ගිනක් ආවා. ඉතින් රමේෂ් බහලා ගිහිල්ලා මට ගෙනල්ලා දුන්නා මෙන්න මේක. මෙතන කන්න තිබ්බේ නෑ. කන්න තිබ්බේ නෑ කියන්නේ මං කන જાතිය තිබ්බේ නෑ. කන්න තිබ්බා. කන්න තිබ්බා. මේ පරක්කුල ඉන්න වෙලාවේ කන්න. එවිදින්නේ. යමුද? කොන්නේ බඩ. මේක ලෑස්ති කරගෙන යනවා කියලා කියන්නේ ගමනක් මං හොඳයි. කොන්නේ බඩි පොඩි අවුලක්. ඇත්තටම මං හොඳයි ආ. ඔව් හොඳයි. දැන් දෙන්නම එකයිද? යන්න. ජම් කියන කොට ඉන්න කොන්න. හරි මං ඉන්නවා. guys ඕගලන්ගේ boyfriend හරි husband හරි මේ වගේ පැය ගානක් ලෑස්ති වෙන එක්කෙනෙක් නම් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම දැනගන්නම් තව ඒ වගේ කට්ටිය ඉන්නවා කියලා. okay ගෘහස්ත හිංසනේ. මොකද හිංසනේ මට නේ හිංසනේ. ලෑස්ති වෙන්න වෙලාවක් දෙන්නේ නැහැ. මේ හොඳයි. හොඳයි ලස්සනයි ඔයා. ඉතින් මට මොකද පේන්නේ මේ චූටි එකට. යම් බේබි. මට මේ චූටි එකට මොකද පේන්නේ. හරි ඔයා ලස්සනට ඉන්නවා. මොනවද? මොකද්ද? මගේ lip brush එකේ මගේ තියනවා lip brush එකේ කැටුණා. මට තමයි ලෑස්ති වෙන්න වෙලා යනවා කිව්වේ නේ. මට යන වෙලාවක් වෙන්නේ lip brush එකේ. අනේ ඔන්න ඕක තමයි තත්ත්වේ. හැමදාම ඔහොම තමයි. right හරි හම්බුණා. අන්තිමට වැරදිකාරයා මේ අහිංසක මම. මම තමයි මේකප් කරගත්තේ තනි. You want some? යන්න මඩ. Perfume? No. Why? Don't. It's good. Sha. Mia. Jamu dem. Nice. Baby, Yes. you look handsome as always. Oh, you are so pretty. Thank you. Baby. Baby. අද අපි දෙන්න ආවේ ලස්සන ඉවෙන්ට් එකක් බලන්න. මේක BMICH එකේ තමයි තිබුණේ. ඉතින් අපි ඇතුළට යන්න කලින් voice cuts දුන්නා, photos වලට හිටියා. ඉතින් එහෙම තමයි ඉවෙන්ට් එකකට ගියාම ඒවට ඉන්න ඕනි. ඒක නිසා අපි දෙන්නට ඇතුළට යන්න කලින් චුට්ටක් වෙලා එළියේ ඉන්න උනා. මම මේ vlog එකෙන් ඔයාලට highlights අරන් එනවා මේ program එකේ. මේ ෆුල් ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අප්‍රේල් 13 වෙනිදා රෑ 9ට ස්වර්ණවාහිනියේ. ස්පොන්සර් සයිඩ් එකකින් තමයි මම අද පාටිසිපේට් කරන්නේ. හරිම ලස්සන
හිනාවක් දෙන්නටම තියෙන දැන් එමන්ට කතා කරනකොට හස්බන්ඩ් හරි ලස්සනට හිනා වෙලා බලාගෙන ඉන්නවා. අද ලියාගෝ ටෙලිකරුණයක් තමයි තියෙන්නේ BMI series එකේ. ඉතින් මම ලියාගෝ එකේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදියට දැන් අවුරුදු 6ක් work කරනවා. ඉතින් අද මේ ස්පොන්සර් සයිඩ් එකෙන් තමයි මම ටෙලිකරුණයක් එකට ආවේ. නෑ ඒ කියන්නේ සීට් නම්බර්ස් වලට කට්ටිය වාඩි වෙලා නෑ. ඉතින් ඒක නිසා අපිට එකක් හොයන්න ඕන. ලස්සන අයිටම්ස් ගොඩක් තිබුණා ඩාන්සින් ඇක්ට් එතකොට කොමඩි එක ඒවා. ඉතින් අපි දෙන්න එන්ජොයි කරා. හරි ලස්සනයි. ඒත් එක්කම මේ ඉවෙන්ට් එකේදී මට මාර සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඒක මගේ ජීවිතේ මට තිබුණ හිණයක් හැබෑවීමක්. හරිද? ඒක මම ඔයාලට එක ෂෙයා කරගන්නම් මේ වීඩියෝ එක මැදට යනකොට මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඒක මාරයි මං හිතුවේම නැති දෙයක් අද මට ඒක හැබෑවෙයි කියලා. මේ ඉවෙන්ට් එකේදී අයිරාංගනී සේරසිංහ මහත්මියට ගෞරවනීය ඇගීමක් කළා. ඉතින් ඒක ගොඩාක් වටිනා දෙයක්. අපි චූටි කාලේ ටීවී එකේ දැකලා තියෙන විදිහවයි තාමත් මම අයව පළවෙනියට තමයි හැබහින් දැක්කේ. ඔන්න ඊළඟට මම අර කියපු සර්ප්‍රයිස් එක මගේ ජීවිතේ මගේ හීනයක් හැබෑ වුණා. මම ගොඩාක් ආදරය කරන චරිතයක් තමයි විජය රත්නවරකාගොඩ මහත්මයා කියලා කියන්නේ. එයා අපේ සීයා වගේ. මම චූටි කාලේ ටීවී එකේ දකිනකොට මම ආච්චිට පෙන්නනවා ආච්චි අනේ අපේ සීයා වගේමයි නේද කියලා. ආච්චිත් ඒක ඔව් ඔව් කියලා කියනවා සීයා වගේමයි. ඒ කියන්නේ මගේ අම්මිගේ තාත්තා මම මාර ආදරේ සීයාට. ඉතින් මට අර සීයා ගැන තියෙන ආදරේ තමයි මට දැනෙන්නේ. ඉතින් මම මාර සතුටුයි. මම කවදාත් හිතුවේ නැහැ මට ඇත්තට ඇස් දෙකෙන් දැක ගන්න හම්බ වෙන දවසක් එයි කියලා. ඉතින් ඒ දවස ආවා. මට ඇත්තට කතා කරන්නත් පුළුවන් වුණා. මට ඉතින් මාර සතුටුයි. මට සතුටට කඳුළුවා මට ඇඬුණා. මට ඉතින් ගොඩක් ස්පෙෂල් වුණා මේ ඉවෙන්ට් එක මේ හැමදේම නිසා. ඊළඟට කොමඩි ඇක්ට්ස් ටිකක් එහෙම තිබ්බා. හොඳට හිනා වුණා අපි දෙන්න. තව අයිටම්ස් ටිකක් තිබුණා. ඉතින් ලස්සනයි. ඕගොල්ලෝ ෆුල් ප්‍රෝග්‍රෑම් එක බලන්න මං හයිලයිට්ස් ටිකක් තමයි ඔයාලට පෙන්නන ගත්තේ. ගයිස් දැන් ඉවෙන්ට් එක ඉවරයි. එළියට ආවා. මොකද අපි කරන්නේ දැන්? ඊට පස්සේ ඉතින් ෆෑන්ස්ලා ටිකක් හම්බුණා. මාත් එක්ක ෆොටෝස් ගන්න ඕනේ කියපු හැමෝත් එක්කම ෆොටෝස් ගත්තා මං එන්න කලින්. ගයිස් අපි පහලට ආවා. දැන් ගෙදර යන්න හරිම දාඩියයි. ප්‍රශ්නේ නේ. ගන්න විදිහට තමයි අපි දෙන්නගේ මොකක්ද කියන්නේ night outing whatever. ඕන දෙයක් හිතාගන්න. It's not an outing. අපි event එකකට ගියා. ඉතින් ඔහොම තමයි අපේ time එක ගත වුනේ. හරිම මහන්සි. හරි මහන්සි and බඩගිරි. ඉතින් 12:40යි. වෙලා 12:40යි. එහෙනම් ඔයාලා channel එකට subscribe කරන්න, comment එකක් දාගෙන යන්න. වීඩියෝ like කරන්න. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඉක්මන් කරන්න ඕනම් බෑ. හරි. අපි තව ලස්සන වීඩියෝ එකක් අරගෙන නම් this was like a mini vlog අපි ෆන් එකට කරේ. අපි යන ගමන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. බයි බයි. Bye, love you.
Thanks for watching. මාව subscribe කරලා social media follow කරන්න.